ෆුඩ් ඩයට් බයි ශානි ප්‍රසාද YouTube channel එකට ඔයාලා ආදරෙන් පිළිගන්නවා. අද මම යන්නේ අවුරුදු කෑම මේසේ ලස්සන කරන රසවත් කරන නාරං කැවුම් හදන විදිය ඔයාලා එක්ක බෙදා ගන්න. අපි බලමු මේ රසවත් නාරං කැවුම් එක හදාගන්න මොනවද අපිට ඕන වෙන්නේ. මම මෙතනදී හාල් පිටි ග්‍රෑම් 100කුයි පාන් පිටි ග්‍රෑම් 100කුයි අරගෙන තියෙනවා. තව මම මෙතනදී එකතු කරගත්තා පොල් බෑයක් එහෙම නැත්නම් පොල් ග්‍රෑම් 200ක් ඊට අමතරව අපේ නාරං කැවුම් ටික බැද ගන්න පොල් තෙල්. අපිට තව ඕන වෙනවා සීනි ග්‍රෑම් 200ක්. මෙතනදී ඔයාලට සුදු සීනි පාවිච්චි කරන්නත් පුළුවන්, දුඹුරු සීනි පාවිච්චි කරන්නත් පුළුවන්. ඊට අමතරව කහ, ලුණු, වැනිලා ටිකක් මම මෙතනදී කරදමඟු හරල් 4ක් පොඩියට මෙන්න මේ වගේ තලාගෙන තියෙනවා. මුලින්ම මම තාච්චියක් ලිපේ තියලා අපේ සීනි ටික මේ තාච්චියට එකතු කරගන්නවා. වතුර එකතු කරන්නේ නැතුව සීනි ටික පොඩ්ඩක් හොඳින් රත් වෙන්න දෙනවා මෙන්න මේ වගේ. සීනි ටික හොඳින් දිය වුණාට පස්සේ මෙන්න මේ වගේ තද දුඹුරු පාට ගතියක් එද්දී අපි ඒකට එකතු කරගන්නවා අපේ වතුර ටික. වතුර එකතු කරලා මෙන්න මේ වගේ සීනි වල රත්තරන් පාටක් එනකන් අපි ලිපේම තියාගෙන ඒකට අපි එකතු කරගන්නවා අපේ පොල් ටික. පොල් ටික මේ වගේ එකතු කරලා ලිපේම තියාගෙන අපි වතුර එකතු කරපු නිසා ඒකේ තියෙන තෙත ගතිය චුට්ටක් අඩු වෙනකන් මද කිඳරේ මෙන්න මේ විදිහට හැදගන්න. මුලින්ම මම ඒකට එකතු කරගන්නවා අපි තලාගත්ත කරදමඟු ටික. ඊළඟට මම එකතු කරගන්නවා ලුණු. මෙතනදී මම එකතු කරගන්නේ ලුණු තිහැඳි කාලයි. ඔයාලට පුළුවන් ඔයාලගේ රස පදමන්ව ලුණු එකතු කරගන්න. ඊළඟට මම වැනිලා තිහැඳත් එකතු කරගන්නවා. ඊළඟට මම අපේ මේ පොල් එකේ තියෙන තෙත ගතිය අඩු වෙනකල් මද කින්දරේ මෙන්න මේ විදිහට ලිපේ තියලා කවලම් කරනවා. දැන් මම හාල් පිටි ග්‍රෑම් 100 එකතු කරලා මෙන්න මේ වගේ පෑන් එකක් ලිපේ තියලා ඒ හාල් පිටි ටික විනාඩි 2-3ක් බැද ගන්නවා. මෙන්න මේ විදිහට අපේ හාල් පිටි ටික ලිපේ මද කින්දරේ බැද ගන්නවා. මෙතනදී මේ හාල් පිටි ටික බැදෙද්දී හොඳ සුවඳක් අපිට එනවා. එතකොට අපිට පුළුවන් ලිපෙන් මේ හාල් පිටි ටික ඉවත් කරගන්න. දැන් අපි බැදගත්ත හාල් පිටි ටික අපේ මේ පැණි පොල් මිශ්‍රණයට එකතු කරගන්නවා. පැණි පොල් මිශ්‍රණයට එකතු කරලා හොඳින් කවලම් කරගන්න ඕනේ. මෙන්න මේ වගේ පහසු විදියට ඔයාලට හාල් පිටි පොල් පැණි හොඳින් කවලම් වෙනකල් පැණි පොල් මිශ්‍රණයත් එක්ක හාල් පිටි හොඳින් කවලම් වෙනකල් මෙන්න මේ වගේ හොඳින් කවලම් කරගන්න. මම මෙන්න මේ වගේ ඉඩකට තියෙන භාජනයක් අරගෙන ඒකට අපේ පාන් පිටි ග්‍රෑම් 100 එකතු කරගත්තා. ඊළඟට මම කහ තෙහැඳි කාලකුත් එකතු කරලා ලුණු තෙහැඳි කාලකුත් එකතු කරනවා. ඊළඟට මේ මිශ්‍රණය හොඳින් කවලම් කරගන්නවා. දැන් මම වතුර ටික ටික එකතු කරලා මේ බැට එක හදා ගන්නවා. එකපාරට ගොඩක් වතුර එකතු කරගන්න එපා. මෙන්න මේ වගේ වතුර ටික ටික එකතු කරගන්න. ඊට පස්සේ හොඳින් මේ බැට එක මේ වගේ මික්ස් කරගන්න. ඔයාලට හිතා ගන්න පුළුවන් මොන වගේ පදමක්ද හදා ගන්න ඕනේ කියලා. පදම වරදින්නෙත් නෑ වතුර ටික ටික එකතු කරද්දී. මෙන්න මේ වගේ වැක්කිරෙන පදමක් හදාගත්තම ඔයාලට නාරං කැවුම් එක ගොඩක් කව එක ගන්නට නැතුව හදා ගන්න පුළුවන්. දැන් මම නාරං කැවුම් එකට අවශ්‍ය ප්‍රමාණයට පොඩියට ගුලි හදා ගන්න යන්නේ. මෙතනදී ඔයාලට කැමති ප්‍රමාණයකින් මේ ගුලි හදා ගන්න පුළුවන්. හැබැයි ටිකක් කුඩාවට හදා ගන්නව නම් අපිට නාරං කැවුම් එකේ රස තව ටිකක් වැඩි කරගන්න පුළුවන්. දැන් මම පෑන් එකක් ලිපේ තියලා නාරං කැවුම් ටික බැද ගන්නයි යන්නේ. මම පෑන් එකකට තෙල් එකතු කරලා හොඳින් රත් වෙන්න තියනවා. තෙල් ටික හොඳින් රත් වුණාට පස්සේ ලිප මද කින්දරේ තියාගෙන අපි හදාගත්ත බැටර් එකේ මේ ගුලි දවටලා අපි නාරං කැවුම් ටික බැද ගන්නවා. විනාඩි 2-3ක් කව එක හොඳින් බැදුනම ඇති. මේ විදිහට අපි නාරං කැවුම් ටික බැද ගන්නවා. දැන් නම් හොඳ සුවඳක් තමයි එන්නේ. සීනි නොදාපු හොඳ කහට කෝප්පයක් එක්ක මේ වගේ නාරං කැවුමක රස බලන්න තිබුණා නම්
ඔයාලත් ළඟම එන අලුත් අවුරුදු කාලෙට මේ රසම රස නාරංකෑවුම් රෙසිපි එක හදලා බලන්න නම් අමතක කරන්න එපා. අපි බැදගත්ත නාරංකෑවුම් ටික මෙන්න මේ වගේ ලිපියෙන් ඉවත් කරගන්නවා. මගේ වීඩියෝ එක බලලා බෙල් අයිකන් එක ක්ලික් කරලා මගේ channel එක subscribe කරන්න නම් අමතක කරන්න එපා. මාත් එක්ක හැමදාමත් ආදරෙන් රැඳිලා ඉන්න ඔයාලට ආයෙත් රසම රස රෙසිපි එකක් අරන් එන්න. ඔයාලට සුබ දවසක්. ගිහින් එන්නම්.